හායි යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න මං අදත් ගෙනාව අලුත් වීඩියෝ එකක් මේක මගේ දෙවෙනි vlog එක අපි බලමු මේ දවස් ටික කොහොමද ගෙවුනේ කියලා උදෙන්ම මම හස්බන්ඩ් වැඩට ගෙනියන්න පොල් රොටි හදාගත්තා පොල් රොටි හදන්න නම් ගොඩක් අය දන්න නිසා මම මෙතන මේ රෙසිපි එක ගැන කියන්න යන්නේ නැහැ පොල් රොටි ටික හදලා ඉවරලා අද මට තියෙනවා ලොකු වැඩක් මේ කරන්න යන්න බබත් එක්ක අපි බලමු කොහොමද මේ වැඩ ටික වෙන්නේ කියලා. ඔයාලා බලාගෙන ඉන්න මම පොල් රොටි හදන විදිය. ඔන්න මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ වැඩේට තමයි මේ ඇවිල්ලා ඉන්නේ අපේ ගමේ ළමයින්ගේ ළමා සමාජයේ ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සමරන්න උත්සවයක් සූදානම් කරලා තියෙනවා ඒකට ආරාධනා පත්‍ර දෙන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ ඔන්න ඊළඟ දවසේ මම උදෙන්ම ගියා ටවුන් එකට කඩවල් දෙක තුනකම ඇවිදලා බලලා තමයි මේ රෙද්ද හොයාගත්තේ මේක හරි ලස්සනයි බබාට චීත්තේ හැට්ටේ මහන්න තමයි ඒක ගත්තේ මම ඊට පස්සේ ආ ගෙදර ඇවිල්ලා මේ විදියට රෙද්ද කපන්න ගත්තා ඒකත් කපලා එවලෙම මහලා ඉවර කරගත්තා මම මේ වීඩියෝ එකේ අන්තිමේට එදා තිබුණු වැඩසටහනේ වීඩියෝස් ටිකක් දාන්නම් ඔයාලටත් බලන්න. ඒකේ තියෙන විදියට මේ සින්දු දාන්න විදියක් නැහැ කොපිරයිට් වදින නිසා. ඔයාලත් ඒක බලන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක් සියලුම දෙනාට.